එන්න ළමයි අපි එහෙනම් අද පේපරේ පටන් ගමු. වයඹ පළාත් 2018 පළමු වාර පරීක්ෂණ පේපරයක්. මම මේක ෂෙයා කරන්න. එතකොට අපි කරන විදිය මතකයි නේද? ප්‍රශ්න 5ක් මුලින් කරා ඊළඟ ප්‍රශ්න 5ට ගියා. ලියා ගන්න ළමයි පොතේ ඒතර වයඹ පළාත් වයඹ පළාත් 2019 ඊට යටින් ලියන්න පළමු වාර පරීක්ෂණ. ඔන්නෝම ලියා ගන්න බලන්න. මතකයි නේද මම එදා බෝඩ් එකේ ලිව්වා. පේපර් බුක් එකේ තමයි ඔක කරන්න ඕනේ. එතන මම පේපරේ ඔයගොල්ලන්ට දානවා. පේපරේ දැම්මම ඔයගොල්ලන්ට කැමති නම් ළමයි පේපරේ print out ගන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඔයගොල්ලන්ට print out ගන්න පුළුවන්. පේපරයක් කියන්නේ තමයි මම ඔයගොල්ලන්ට print out ගන්න දෙන්නේ නැත්තේ. අපි අපේ තියෙන main exam එකේ print out ගන්න දෙනවා ඔයගොල්ලන්ට. ඊ ඇරෙන්න අනිත් papers වල print out ගන්න උවමනා නැහැ. main exam තියදී මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒක print out ගන්න දෙනවා. අපි මේ වාරේ main exam එකක් කරමු. හරිද? ඉවරයිනේ මම එහෙනම් ප්‍රශ්න ටික ලොකු කරන්නම් මෙන්න මේ විදිහට. හරි. ඔන්න ප්‍රශ්න තුනක් පේන්න තියෙනවා මුලින්. මුලින්ම කියලා තියෙන ළමයි ප්‍රශ්න සියල්ලටම මෙම පත්‍රයේම පිළිතුරු සපයන්න. සෑම ප්‍රශ්නයකටම ලකුණු 2 බැගින් හිමි වේ. ප්‍රශ්නේ ලියන්න එපා. අංකේ දැම්මා, ප්‍රශ්නේ කියෙව්වා, උත්තරේ ලිව්වා. ඔයගොල්ලෝ ඔක්කොම කට්ටිය ඉවර වෙනකම් මං ඉන්නවා. ඒකින්ද ඔයගොල්ලෝ ෆෝන් එක මොකුත් මේව කරන්නේ නැතුව බලාගෙන කරන්න ඔක්කොම ටික. ඔය ප්‍රශ්න තුන කරලා ඉවර නම් මට ඉවරයි කියලා කියන්න. නැත්නම් chat එකේ message එකක් දාන්න ඉවරයි කියලා. ඉවරයි සර්.
ඔන්න ඊළඟ ප්‍රශ්න දෙකත් පේන්න තියෙනවා ළමයි. ඉවරයි සර්. හොඳයි. අනිත් අය ඉවරනම කියන්න ළමයි. හොඳයි. සර් ඉවරයි. හොඳයි ළමයි. හොඳයි. අපි නම් තව ප්‍රශ්න පහක් කරමුද? ඔයගොල්ලෝ ඉක්මනට කරනවානේ. හොඳයි. අපි නම් තව ප්‍රශ්න පහක් කරමු. ඔන්න 6 වෙනි ප්‍රශ්නේ පේන්න දින කරන්න බෑ. සර් දෙවෙනි එකේ දාලා නැහැ. කොහොමද? දෙවෙනි එකේ දාලා නැහැනේ ಗುಣ කරන්නද අඩු කරන්නද. ඕනේ. අපි ඒක දාමු බෙදන්න කියලා. බෙදන්න. thank you. right. ඔන්න හොදාගත්තා. සර් ලියලා ඉවරයි. සර් ඉවරයි.
පිනිදි කරනවද? කෝ ඊළඟට කරනවද? කරන්න. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. ඔන්න අන්තිම ප්‍රශ්න එකත් කරන්න. 10 වෙනි ප්‍රශ්නේ. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු මේ ප්‍රශ්න 10. හරි සර්. හොඳයි. very good. ඉවරයි සර්. හොඳයි. very good. මන්ට කරනවා වගේ නෙමෙයි හරියට ඔක්කොම කරන්න ඕනේ. හරිද කට්ටිය? ඉවරයි සර්. හොඳයි.
හරි ළමයි. එන්න එහෙනම් ප්‍රශ්න 10 අපි සාකච්ඡා කරමු මුලින්ම. ඒතර ඔයගොල්ලෝ අතු පෑනෙන් හරි වැරදි දාගෙන ලකුණු දාගෙන අඩුපාඩු හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමු. පළවෙනි යන තියෙනවා මෙන්න මෙහෙම. සමන්ගේ උපන්දිනය 2007 මාර්තු 7 වෙනිදාවේ එම දිනය අන්තර්ජාතික ක්‍රමයට ලියා දක්වන්නලු ළමයි. 2007 මාර්තු 7 මෙහෙම ලිව්වොත් එහෙම වැරදි උත්තරේ හොඳේ. මෙහෙම නෙමෙයි අපි ලියන්නේ අන්තර්ජාතික ක්‍රමයට මෙන්න මෙහෙම. ලකුණු දෙකයි. දෙවැනි එක 2,3 යන ඉලක්කම් කාඩ්පත් 3ක් ලියා ඇත. එම කාඩ්පත් 3 භාවිතා කරමින් භාවිතා කර සෑදිය හැකි විශාලතම සංඛ්‍යාව ලියන්න. එයින් එහි 7න් නිරූපණය වන අගය. ලොකු මගේ කීයද ළමයි? 732 නේ. 732 7න් නිරූපණය වෙන්නේ කීයද? 700. ඊළඟට ලකුණු දෙකයි. තුන්වෙනි එක ගත්තොත් දී ඇති සංඛ්‍යා රේඛාවේ නිරූපණය වන සංඛ්‍යාවන් ටික ලියා දක්වන්නලු. ඍණ 3 උඩින් බෝලයක් තියෙනවා. කළු පාට බෝලයක් තියෙනවා ළමයි. එතකොට ඒ කියන්නේ ඍණ 3 නිරූපණය වෙනවා. කමා ඍණ 1 උඩින් තියෙනවා කළු පාට බෝලයක්. ඒ කියන්නේ ඍණ 1. 5 උඩින් තියෙනවා බෝලයක් කළු පාට. ඒ කියන්නේ 5. හතරවෙනි ප්‍රශ්නේ මේකටත් ලකුණු 2යි. හැම එකටම ලකුණු 2යි ළමයි. හරි වැරදි දාගන්න ලකුණු දාගන්න. ලකුණු දාගෙන රවුම් කරගන්න 2යි කියලා දාලා රවුම් කරගන්න. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ වෘත්තාකාර හැඩයක් ඇඳීම සඳහා භාවිතා කළ හැකි උපකරණ දෙකක්. මොනවාද? ඔයගොල්ලෝ ලියලා දෙන උත්තර ඕන එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඕන උත්තරයක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියලා තියෙන ඕන උත්තරයකට ලකුණු දෙනවා. ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියලා තියෙන ළමයි වෘත්තාකාර හැඩයේ තියෙන ඕනම උපකරණයකට ලකුණු දෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම පස්වෙනි ප්‍රශ්නේ A හා B ලෙස ලකුණු කර ඇති කෝණ කුමන වර්ගයට අයත් වේද කියලා අහනවා ළමයි. A කවුද? A මොන වර්ගයටද? ඍජු කෝණය. ඍජු කෝණ. B මහා කෝණ. මහා කෝණ. ලකුණු 2යි. 6 වෙනි ප්‍රශ්නේ ළමයි. 6 ගත්තොත් එහෙම 67 ගුණ කිරීම 10 කියලා තියෙනවා. මේකටත් ලකුණු 2යි ළමයි. පස්වෙනි එකටත් ලකුණු 2යි. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා 67 ගුණ කිරීම 10. ඒ කියන්නේ අපි දන්නවා 670. ඊට පස්සේ අපි දන්නවා ළමයි 3400 බෙදීම 10 බෙදීම 100 34යි. very good. ලකුණු 2යි ළමයි. 7 වෙනි ප්‍රශ්නේ මෙම රූපයේ ඇති වෘත්ත ගණන අහනවා ළමයි. අපි බැලුවොත් එහෙම වෘත්ත තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි වෘත්ත ඔක්කොම 7ක් තියෙනවානේ. වෘත්ත ගාන 7යි. 7 වෙනි ප්‍රශ්නේ උත්තරේ 7යි. ලකුණු 2යි. 8 වෙනි ප්‍රශ්නේ සමාන කොටු සහිත මේස රෙද්ද මත තීන්ත පැල්ලමක් වැටී ඇති ආකාරය නිරූපණය වේ. මෙම මේස රෙද්ද පුරාම ඇතැයි සිතිය හැකි මුළු කොටු ගණන කීයද කියලා අහනවා ළමයි. මුළු කොටු අපිට ගණන් කරගන්න පුළුවන්. මේක ළමයි මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක්. ඉතින් මේක නිර්මාණාත්මක ගැටලු ගණයට අයිති වෙන්නේ. මේ වගේ එකක් ආපුවාම බලන්න මේ පැත්තට කොටු කීයක් තියෙනවද මේ පැත්තට කොටු කීයක් තියෙනවද? ඒ වගේ සමාන කොටු ගණනක් තමයි මේ ඔක්කොගෙම තියෙන්නේ. ඉතින් ගණන් කරොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒ වගේ පේලි 4ක් තියෙනවා. ඒ කියන්නේ 6 වරක් 4 කොටු 24ක් තියෙනවා ඔක්කොම. කොටු 24ක් තියෙනවා. ලකුණු 2යි ළමයි. 9 වෙනි ප්‍රශ්නේ පාසල අවසන් වී ගෙදර යාම සඳහා ගෙදර යාමට සූදානම් වන වේලාව පස්වරු 1:45 වී තිබිණි. එම වේලාව සම්මත ආකාරයට ලියා දක්වන්න ළමයි. අපි දන්නවා 1:12 පහුවෙලා නම් 1 කියන්නේ 13:24 කියලා ලිව්වනම් හරි. 13:24 කියලා ලිව්වනම් හරි උත්තරේ. මෙතන ඩොට් දෙකක් තිබිය යුතුයි. 10 වෙනි ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ළමයි මෙතන තියෙනවා රූපයේ දැක්වෙන සංඛ්‍යාව කොටු කර ඇති කලාප වලට අයත් වෙන නම ගැලපෙන නම හිස්තැනේ ලියන්නලු. හරි. එතකොට 800යි තියෙන ළමයි මොන කලාපයටද? ඒකක කලාපයටනේ. මෙයා මුලින්ම තියෙන එක්කෙනයි තියෙන ඒකක කලාපයට
463 දහස් කලාපය 205 මොකක්ද මිලියන කලාපනේ කලාපේ මිලියන කලාපේ මිලියන කලාපේ ඒකක කලාපේ මිලියන කලාපේ තමයි උත්තර එන්නේ ලකුණු 2යි හරි ඊළඟට අපි එන 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු එන්න 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා කරන්න හරි ඔන්න ප්‍රශ්න තුනක් තියෙනවා වෙන්න කරන්න කරයි සර් ටිකක් ඉන්න දරුවා අපි අනිත් පැත්ත ඉවරෙද්දි පල්ලෙහාටම යමු එතනින් එහාට කොටසට හොඳයි අයියා
ඉවරයි සර්. ඉවරයි. ඔන්න කරන්න ළමයි ඊළඟ ප්‍රශ්න ටික තියෙනවා.
හරිද ළමයි ඒ තුන කරලා ඉවරද? ගුමිර ඉවරයි මහික සර්. හොඳයි. කියන්න එපා ඉවරයි නම්. අනිත් ටිකට අපි යමු. ඔන්න ඊළඟ ප්‍රශ්න දෙකක් පේනවා කරන්න. තව ප්‍රශ්න දෙකයි. ඔක්කොම ප්‍රශ්න 20යි තියෙන්නේ කරමු. කෝ කැමරා ඔන් කරගන්න කට්ටිය. ඉවරයි සර්.
හරි සර් ඉවරයි. හොඳයි ළමයි. කො අනිත් අයත් ඉවරද? පිනිදි ඉවරද? ගුමිර හරි සර්. හොඳයි. කො කට්ටිය කැමරා ඔන් කරගන්න ළමයි. අන්තිම ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. එතකොට ඉවරයි වැඩ ටික. හරි. ඉවරයිද ළමයි? අපි උත්තර ටික බලමුද එහෙනම්? පිනිදි ඉවරයිද? හරි එහෙනම් කරන් යන්න. තව විනාඩියක් දෙන්නම් මම. ඉවරයි සර්. හොඳයි. හොඳයි ළමයි. හොඳයි සචිත්‍ර. හරි. එහෙනම් අපි 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු ළමයි. 6 ශ්‍රේණියේ සිටින සිසුන් ගණන 37කි. එක සිසුවෙකුට බිස්කට් 5 බැගින් බෙදා දීමට අවශ්‍ය නම් අවම බිස්කට් ප්‍රමාණය අහනවා ළමයි. කොහොමද හොයන්නේ? අපි එක ළමයට බිස්කට් 5ක් දෙනවලු. එතකොට ඒ වගේ ළමයි 37ක් ඉන්නවා ළමයි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? 37 5න් ගුණ කරා නම් හරි ළමයි. අපිට එනවා එතකොට 185ක් කියලා උත්තරේනේ. 37 ගුණ කිරීම 5 කීයද ළමයි එන්නේ? 185ක් කියලා බිස්කට් 185ක් ඕනේ. ලකුණු 2යි. ඊට පස්සේ ළමයි 12 වෙනි ප්‍රශ්නේ. පැය එකක් සමාන කරලා තියෙනවා. මිනිත්තු කීයද ළමයි? පැයකට මිනිත්තු කීයද ළමයි? මිනිත්තු 60යි නේ. 8යි. තත්පර කීයද? 120යි. තත්පර 3600යි. 3600 යන්න හරි. ලකුණු 2යි යා. 13 වෙනි ප්‍රශ්නේ. වෙළඳ සැලකින් රුපියල් 375ක් වන්නා බඩු මිලටගෙන වෙළෙන්දාට රුපියල් 1000ක් දුන් විට ඔබට ලැබෙන මුදල් ප්‍රමාණය. 375යිලු අපිට ගියේ. එයාට හැබැයි අපි 1000ක් දුන්නා. එහෙනම් අපිට ආයි හම්බෙන්න ඕනේ ළමයි 625ක්. රුපියල් 625ක්. අපිට අඩු කරාම මේ වගේ මුදලක් අපිට ගන්න පුළුවන්. එතකොට මේක ගන්න කොහොමද ළමයි? අපි දන්න සාමාන්‍ය සුළු කිරීමක්. මෙතන බිංදුවෙන් 5ක් අඩු කරන්න බැරි හින්දා අපි එහා පැත්තෙන් ඉල්ලනවා. එහා පැත්තෙත් නැහැ. ඒකෙන්ද ඊට එහා පැත්තෙන් ඉල්ලනවා. 10න් ඉල්ල ගන්නවා මෙයා. එතකොට 10න් මෙයා ඉල්ල ගන්නවා මෙයා 9ක් වෙනවා. මෙයා 10ක් වෙනවා. ඔන්න ඔය තමයි සුළු වෙන්නේ ළමයි. 10න් 5ක් අඩු නම් 5යි 9න් 7ක් අඩු නම් 2යි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 9යි. 9න් 6ක් 3ක් අඩු නම් 6යි. 14 වෙනි ප්‍රශ්නේ ලකුණු 2යි මේකට. 14 වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රේඛාවක තිබිය යුතු ලක්ෂණ දෙකක්. මොනවාද ළමයි සංඛ්‍යා රේඛාවක තිබිය යුතු ලක්ෂණ? සංඛ්‍යා රේඛාවේ දකුණු පසේ ඊහිසක් තිබීම. අන්න හරි very good. හරිද? සංඛ්‍යා රේඛාවේ දකුණු පස ඊහිසක් තියෙන්න ඕන. ඊළඟට සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට යන විට සංඛ්‍යා වැඩි වේ. අන්න හරි. ඒකත් හොඳයි. හරිද? ඒක ගොඩක් හොඳයි. ඊට කලින් තව එකක් තියෙනවා. මොකද්ද? සංඛ්‍යා අතර පරතරය සමාන වෙන්න ඕනේ ළමයි. සමාන පරතරයක් සහිතව තමයි අපි සංඛ්‍යා රේඛාව නිර්මාණය කරන්නේ. හොඳයි යා. ලකුණු 2යි එතකොට. එකකට එක ගානේ ලකුණු 2යි. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ. රූපවාහිනී කාටුන් වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ 16:30ට එම වේලාව පහත ඔරලෝසු මුහුණේ ඇඳ දක්වන්න. ඔරලෝසුව සම්පූර්ණයෙන්ම අඳින්න ඕනෙත් නෑ. ඇඳත් ඔයගොල්ලෝ කමන්නේ හොඳයි. හරිද? මේකේ ළමයි මෙන්න මෙහෙම 4 දින දැන්ට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම කොට ඊතලයකුයි ඊට පස්සේ 6 තියෙන දැන්ට මෙන්න මෙහෙම දිග ඊතලයකුයි ඇඳනම් ඔයගොල්ලන්ට
හම්බ වෙන ළමයි ලකුණු 2ක්. 16 වෙනි ප්‍රශ්නේ පහත රූප සටහනේ දැක්වෙන පරිදි විජය නිවාසයේ සිට බැලුව විට ගැමුණු නිවාසයේ පෙනෙන දිශාව කුමක්ද කියලා අහනවා ළමයි. මොකද්ද ළමයි දිශාව? ඊශාන දිශාව. ඊසාන දිශාව. very good. ඊසාන දිශාව ළමයි 17 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. sorry 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඊසාන දිශාව. ලකුණු 2යි. 17 වෙනි ප්‍රශ්නේ සුදුසු පරිදි තෝරා කඩඉර මත ලියන්න. ගෙබිම කියන්නේ ළමයි මේ අපි හිටන් ඉන්න ප්‍රදේශය. ඔයගොල්ලෝ ගෙදර තියෙන බිම ඉඩ කඩ. ගෙබිම මොකද්ද? සිරස්ද තිරස්ද? තිරස්නේ. අන්න හරි. තිරස්. ඊට පස්සේ රෝමිලකම් 2 නිවස සවි කර ඇති දොරපියන් මොනවාද? සිරස්. අන්න හරි. very good. ඔයගොල්ලෝ මයික් ඔන් කරන් ඉන්න කමන්නේ ළමයි. එතකොට පළවෙනි එකට තිරස්, දෙවෙනි එකට සිරස්. ලකුණු 2යි. 18 වෙනි ප්‍රශ්නේ. 18 විදුහලක 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට පැමිණි සිසුන් ගණන 5 ඉඳලා 6ට ආව සිසුන් ගණන 10ට ආසන්න 10ට වැටෙවූ විට 30ක් විය. තව එක් සිසුවෙක් අලුතෙන් 6 ශ්‍රේණියට ඇතුළත් වීමෙන් පසු සිටින සිසුන් ගණන ආසන්න 10ට වැටෙවූ විට 40කි. දැන් පන්තියේ සිටින සිසුන් ගණන කීයද කියලා අහනවා ළමයි. ඒ කියන්නේ ළමයි මොකක් හරි ළමයි ගානක් ඉන්නවා. මේ පන්තියේ ළමයි ගානෙන් එක්කෙනෙක් අඩු වුණාම ආසන්න 10ට වැටෙවුවම 30යිලු. හරිද? එක්කෙනෙක් වැඩි වුණාම ආසන්න 10ට වැටෙවුවම 40යිලු. අපි දන්නවා මොකද්ද ඔය වැට උඩ කොටස? 35නේ. 35ට වඩා එක්කෙනෙක් අඩු වුණ ගමන් 34 වුණ ගමන් ආසන්න 10ට වැටෙවුවම එන්නේ 30. 35ට වඩා එකක් වැඩි වුණ ගමන් 36 වුණ ගමන් අපි දන්නවා ළමයි ආසන්න 10ට වැටෙවුවම එන්නේ 40. ඒතර උත්තරේ වෙන්නේ 35. උත්තරේ වෙන්නේ 35. හිතන්න තියෙන ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. මරු. ඊළඟට 19 වෙනි ප්‍රශ්නේ 275 බිංදුවෙන් ගුණ කරාම කීයද? කීයද ළමයි? 275යි. 275 නෙවෙයි. බිංදුවයි. යන්න හරි. very good. ඊළඟට තියෙනවා 463 කීයෙන්ද මන්ද වැඩි කරාම 463යිලු. කීයෙන්ද ළමයි? අන්න හරි. එකෙන් වැඩි කරාම 463යි. ඔයගොල්ලන්ට මතකද මම ওই බිංදුව ගැන කිව්වා? අර ගොම කලේ මේ sorry. කිරි කලයකට ගොම බිංදුවක් වැටෙනවා වගේ කියලා කිව්වේ. කොච්චර සංඛ්‍යා ගොඩක් අපි ලිව්වත් වැඩක් නැහැ. අවසානයේ බිංදුව තියෙනවා නම් අර ඉස්සරහ ලිව්ව ඔක්කොගේ මාගේ වැඩක් නැහැ. බිංදුවෙන් ගුණ කරපු හින්දා උත්තරේ බිංදුවක් වෙනවා. හරිද? ඒක නිකන් අර මං කිව්වේ කිරි කලයකට ගොම බිංදුවක් වැටෙනම් බොන්න බෑනේ. අන්න ඒ වගේ තමයි. 20 වෙනි ප්‍රශ්නේ. එක් සංඛ්‍යාවක් එක්වරක් පමණක් පාවිච්චි කළා. ලස්සන ප්‍රශ්නයක්. යොදා ගනිමින් සෑම පේලියකම එකතු 11ක්ලු ඊට පස්සේ වන පරිදි මෙන්න මේ අංක ටික 1 ඉඳලා 6 වෙනකන් විතරලු පාවිච්චි කරන්න පුළුවන් අංක ටික ලියන්නලු. මොනවද ළමයි එන අංක ටික? මෙතන 4 2 5 4 2 6 5 4 1 6 3 මෙන්න මේ අංක ටික තමයි එන්න ඕනේ ළමයි. මේ තැන්වල මේ අංක ටික ආවනම් ලකුණු 2යි. ලකුණු ඔක්කොම 40න් කීයද කියලා දාගන්න පැටව ටික. ඔන්න අද ඔයගොල්ලෝගේ තමයි ෆස්ට් ටයිම් අපේ අලුතෙන් හදපු සිස්ටම් එකට ලකුණු ඇඩ් කරන්නේ. හරිද? ඔයගොල්ලෝගේ තමයි පළවෙනිටම ලකුණු දාන්නේ. අපි ඔයගොල්ලන්ගේ ලකුණු ටික බලමු. ලකුණු 2ක් 3ක් වුණත් කමන්නේ නැහැ. ලකුණු 10ක් වුණත් කමන්නේ නැහැ ළමයි. අනිවාර්යෙන්ම ලකුණු ටික කියන්න ඕනේ. හරිද? sorry. පොඩ්ඩින් ළමයි මම අහන්නම් ලකුණු.
හරි. සර් ඕ. මගේ 12 වෙනි ප්‍රශ්නේ එකක් හරි එකක් වැරදි. එතකොට එක ලකුණයි. හා. ලකුණු ඔක්කොම දාගන්න 40න්. අපි බලමු ලකුණු 40න් කීයද කියලා. සර් 18 වෙනි ප්‍රශ්නෙටත් දෙකක් අඩු වෙනවද? 18 වෙනි ප්‍රශ්නේ ඉන්න. 18 වෙනි ප්‍රශ්නේ ඔයාගේ දෙකම වැරදිද? සෝරි 18 වෙනි ප්‍රශ්නේ මේ අර 35 තිබ්බ එක නේද? 35 උත්තරේ නේකනේ. ඒකට ලකුණු ඒ කියන්නේ ඒක දෙකම හරිනම් ඒ කියන්නේ 35 උත්තරේ ආව නම් ලකුණු දෙකයි 35 උත්තරේ ආවේ නැත්නම් ලකුණු බිඳුව. මට මේ ගුමිර ඇහුවේ ඒකද? ආයෙසරක් අහන්න මොකක්ද ඇහුවේ ඒකද? ඔව්. ආ. ඒකට දෙකක් අඩු වෙන්නේ. ඔයාගේ ඒක විතරද වැරදි? ඔව්. එතකොට 19 වැරදුන්නේ නැද්ද? 19 පළවෙනි එක හරිද? එකක් හරිනම් එකක් දැන් මේවා එහෙම ළමයි බිඳුව පළවෙනි එක වැරදිලා දෙවෙනි එක හරිනම් මේවට එක ලකුණයි. ඒවට එක ලකුණයි හම්බෙන්නේ. ලකුණු දාගන්න මේ වගේ ලකුණු 40න් පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. මං ඉන්න ඔයගොල්ලන්ට ලකුණු කියන් යන්න. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. ඒකෙත් එකක් හරිනම් 732 ආව නම් 732යි 700යි දෙකම ආව නම් ලකුණු 2යි. නැත්නම් එක ලකුණයි. ඊට පස්සේ ඊළඟට ලකුණු 2යි. ඔගොල්ලෝ මොනවා හරි උදාහරණ දෙකක් බෝතල් මෝඩි කාසි මොනවා හරි ලියලා දෙනවා නම් ලකුණු 2යි. ඊට පස්සේ ඍජු කෝණේ මහා කෝණේ ලියලා දෙනවා නම් ලකුණු 2යි. ඒකෙන් එකක් විතර ලියලා දිනවා නම් ලකුණයි. එකක් විතරක් හරිනම් ලකුණයි. ඊට පස්සේ 670යි 34 එකත් ළමයි එකක් විතරක් හරිනම් ලකුණයි. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙට 7 ලකුණු 2යි. ඊළඟ එකෙත් ලකුණු 2යි. 9 වෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. 10 වෙනි ප්‍රශ්නේ ළමයි ඒකක වලට විතරක් ඒකක සහ මිලියන තමයි උත්තර වෙන්නේ. ඒකක හරිනම් ලකුණයි මිලියනත් හරිනම් ලකුණයි. කියන්නේ දෙකම හරිනම් ලකුණු 2යි. එකක් විතරක් හරිනම් එක ලකුණයි. දෙකම වැරදිනම් දෙකම වැරදි නම් එතන ලකුණු නැහැ. ඊට පස්සේ ඊළඟ එකෙත් 185 ලකුණු 2යි. ඊට පස්සේ 60යි 3601යි ළමයි මේ දෙකෙත් 60 විතරක් හරිනම් ලකුණයි 3600 විතරක් හරිනම් ලකුණයි. කියන්නේ එකක් විතරක් හරිනම් ලකුණයි. දෙකම හරිනම් ලකුණු 2යි. ඊට පස්සේ 625 ලකුණු 2යි. අර ඊහිසට දෙකක් මේ මොකද්ද මේක ළමයි සංඛ්‍යා රේඛාවේ මොනවාම හරි දෙකක් ලියලා දිනා නම් ලකුණු 2යි. එකක් විතරක් හරිනම් ලකුණයි. වෙලාව හරියට ඇඳලා දිනා නම් ලකුණු 2යි. ඊසාන කියලා ලියලා දිනා නම් ලකුණු 2යි. තිරස් එකේ ළමයි එකක් විතරක් හරිනම් ලකුණයි. දෙකම හරිනම් ලකුණු 2යි. ඔන්න ඔය වගේ තමයි ගන්න තියෙන්නේ. බිංදුව 35 එකේ දෙකම 35 විතරක් හරිනම් ලකුණු 2යි. නැත්නම් ලකුණු බිංදුවයි ළමයි එතනට. බිංදුවයි 1යි 19 වෙනි ප්‍රශ්නේ ලකුණයි දෙකම හරිනම් ලකුණු 2යි. 20 වෙනි ප්‍රශ්නෙත් එතන ඔක්කොම ඉලක්කම් ටික ලිව්වනම් ලකුණු 2යි. එක ඉලක්කමක් විතරක් හරිනම් ලකුණයි. හරි නේද? ලකුණු 40න් පිනිදි ලකුණු 40න් කීයද? 39. කීයද? 39යි නේ. නේද? හොඳයි. very good. සුපිරි. ඊට පස්සේ ගුමිර කීයද? ගුමිර කීයද? 38යි. 38යි. හොඳයි. සුපිරි. 38යි. කීයද 30? 30 කීයද ගුමිර? 8යි. 38යි නේ. 8යි. හරි. හොඳයි යා. සුපිරි. මහික කීයද? 37යි. 37යි. හොඳයි. very good. සචිත්‍ර කීයද? සචිත්‍ර chat එකේ හරි දාන්න. 30යිද? 30යි. හොඳයි. සුපිරි යා. ඔන්නම ලකුණු අඩු නම් කියන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ලකුණු අඩු අය තමයි ගොඩක් කැමති. ඇයි දන්නවද? දැන් ඔයගොල්ලෝ අනිත් අය ලකුණු අඩු කරගන්න ඕනේ. හරිද? මේ එතකොට ලකුණු අඩු වුණාම ඒගොල්ලෝ තමයි හොඳට හදා ගන්න ඕනේ ලකුණු. ලකුණු වැඩි කට්ටිය කොහොමද කරනවන්නේ? ලකුණු අඩු කට්ටිය අඩුපාඩු හදාගෙන තව ප්‍රශ්න කරලා
ඒ විදිහට අඩුපාඩු හදා ගන්න ඕනේ. ලකුණු වැඩි කට්ටිය හොඳයි. ලකුණු අඩු කට්ටියත් හොඳයි. මොකද ලකුණු අඩු කට්ටිය බොරුවට ලකුණු කිව්වේ නැහැ. හරිද? ඒකින්ද දැන් අනික් කට්ටිය හොඳයිනේ. ලකුණු අඩු වුණා මොන්නම් මට කියන්න පුළුවන් බොරුවට මට 40යි 39යි. මොකෝ මට පේන්නේ නැහැ නේ. සරට බලන්න බෑනේ සරට පේන්නේ. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ ඇත්ත ලකුණු කියලා හොඳට අඩුපාඩු හදා ගන්නවා කියන්නේ මාරු. අය දන්නවද? මගේ ළමයි මම මේ A level කරන කාලේ එහෙම උසස් පෙළ කරන කාලේ මගේ ලකුණු හරියට අඩු. හරිද? හැබැයි උසස් පෙළ ලං වෙද්දි මගේ ලකුණු 30 ගණන් එහෙම තිබ්බා. මගේ මේ O level වල ගණන් වලට ලං වෙද්දි ළමයි ගණන් මගේ ගොඩක් අඩුයි. ගණන් කියන්නේ මම ගොඩක් දුර්වල කෙනෙක්. හරිද? ඕගොල්ලොන්ගේ වයසේදී එහෙම මට ලකුණු තිබ්බා. 7 වසරේ 8 වසරේ එහෙම මට ලකුණු නෑ. 7 8 9 ලකුණු 30 ගණන් 40 ගණන් 50 ගණන්. හරිද? ඒ වුණාට මේ මම හිමීට ගණන් හදාගත්තා. ඊට පස්සේ 9 වසරේ මගේ තුන්වෙනි වාරේ 9 වසරේ දෙවෙනි වාරේ මගේ ලකුණු ඔන්න 70 ගණනකට ආවා පළවෙනි පාරට. මගේ 50 ගණන් 60 ගණන් ඔහොම අඩුවට තිබ්බා. 70 ගණනකට ඇවිල්ලා ඊට පස්සේ තමයි ඔහොම වැඩි කරගෙන ගිහිල්ලා O level වල හොඳ රිසල්ට් එකක් ගත්තා. හරිද? ඉතින් ළමයි අඩුපාඩු තියෙද්දි අපි කරන්න ඕනේ තව ගණන් හදන එකයි වැඩි කරන්න ඕනේ. හරිද? පුට්ටක් විතර ගණන් වලට වැඩ කරන්න වෙනදට වඩා. එතකොට අපිට ওই අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳයි යා. අපි දැන් පේපර් ක්ලාස් පටන් ගත්තා විතරනේ. ඔය වගේ ඔයගොල්ලෝගේ තියනවා කියන්නේ හොඳයි. දැන් ඔයගොල්ලෝගේ අපි පේපර් ක්ලාස් එක ඔන්න අද පැයයි කරේ. පැයක් ඇතුළත සම්පූර්ණ ෆස්ට් පේපර් එකක් ඉවර කරා. හොඳටම හොඳයි. පැයක් ඇතුළත ඉවර කරනවා කියන්නේ මම හිතන්නේ ඔය පේපරේ ෆස්ට් පේපර් එකට ළමයි ඔයගොල්ලන්ට හම්බ වෙනවා පැයක්. හරිද? ඔයගොල්ලන්ට පැයක් යන්නෙත් නැහැ මොකෝ මේ මාත් එක්ක සාකච්ඡා කරලා ඔක්කොම කරන්නේ පැයක් ගියේ. ඉතින් ඔයගොල්ලන්ට සම්පූර්ණ ලොකු පේපර් එකකට හම්බ වෙනවා පැය දෙකක්. ඉතින් වැරදිච්ච මොන හරි තියෙනවා නම් ඒවා අඩුපාඩු හදා ගන්න. හරිද? එතන ඔන්න ඔය ලකුණු ටික මම දැන් ඔයගොල්ලොන්ගේ අලුතෙන් අපේ සිස්ටම් එකට දානවා. හරිද? ඉතින් මේ ලකුණු වලට වඩා වැඩි කරගන්න බලන්න ඊළඟ දවසේ පේපරේදී. හරිද? එතකොට මේ වැඩියෙන් ලකුණු තියෙන කට්ටිය ඔයගොල්ලෝගේ ලකුණු රැක ගන්න දැනගන්න ඕනේ. හරිද? ඊළඟ දවසේ 40න් 40ම ගන්න හැරි try කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. මීට වඩා අඩු වෙන්න බෑ. 39ට වඩා අඩු වෙන්න බෑ. 38ට වඩා අඩු වෙන්න බෑ. හරිද? 34ට වඩා අඩු වෙන්න බෑ. හරිද? දැන් ඔයගොල්ලෝගේ ලස්සනට ළමයි හැදෙනවා ලකුණු. දැන් අද ඔන්න 39යිනේ මේ කවුද? පිනිදිගේ. අය අපි හිතමු පිනිදිගේ ඊළඟ සතියේ 36 වුණා කියලා. 36 වුණාම පිනිදිගේ මේ අර ග්‍රාෆ් එකක් එනවා ළමයි. හරිද? ප්‍රස්ථාරයක් කරන මේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම පල්ලෙහාට අඩු වෙනවා. හරිද? එතන පල්ලෙහාට අඩු වුණාම කැතයිනේ. ඒකෙන්ද මෙන්න මෙහෙම උඩම තියාගන්නවා. ලකුණු උඩම තියාගත්තම ලස්සනයි. හරිද? හරි. එහෙනම් ළමයි අපි ඊළඟ දවසේ ඔන්න ඔහොම කතා කරමු ඔයගොල්ලන්ට මේ. ඔයගොල්ලන්ට පන්තියේ සඳ බෑ කිව්වනේ. සඳ කාටද බැරි? සඳුදා 6 ඉඳලා 8 වෙනකම් බෑ කිව්වනේ. ඉතින් පිනිදිද කොහෙද? පිනිදිට බෑ කිව්වනේ. අඟහරුවාදා 6 හතට ඉඳලා පුළුවන්ද? මොකද්ද? 7 විතර පුළුවන්ද? 7 විතර පුළුවන්ද? කීයටද? 7 විතර පුළුවන්ද? 7ට විතරද? ඔව්. 7ට විතර රෑ වැඩිනේ. ඒකනේ. මම දැන් ළමයි මේ අලුතෙන් තැනක පන්තියක් පටන් ගත්තනේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝගේ පන්තිය ඒගොල්ලෝගේ පන්තිය දෙකම එකට කරන්න හදන්නේ. ඉතින් ඒකින්ද මේ අපි හවස 6ට පන්තිය දාන්න බැලුවේ. හරිද? මම ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම් වෙලාවල් ටිකක්. එක්ක අඟහරුවාදා 6 ඉඳලා 8 වෙනකන්, එක්ක සඳුදා 6 ඉඳලා 8 වෙනකන්, එක්ක බදාදා 6 ඉඳලා 8 වෙනකන්. දැන් ටිකක් පරක්කු වෙයි එද්දි පන්තියට. මොකද්ද? 6:00 විතර. සඳද? ටිකක් ඉන්න පරක්කු වෙයි 6:00 විතර එන්න. සඳුදාද? ඔව්. සඳුදා එක තමයි අපි වෙලාව වෙනස් කරමු. අපි බදාදර පුළුවන්ද ඔයගොල්ලන්ට? බෑ. බෑ. මං එහෙනම් ඔයගොල්ලන්ට ළමයි මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට ඕම කියන්න බෑනේ අම්මලාගෙන් අහන්න බෑ. ඒකින්ද මං මේ ගෲප් එකට දාන්නම් වෙලාවල් තුනක්. ඒ වෙලාවල් තුනෙන් පුළුවන් මොහොකටද කියලා ටික් කරන්න. හරිද? ඒක වෙලාවක්වත් බැරනම් අපි ටිකක් රෑ වෙලා කරමු. කමන්නේ. හරිද? අපිට ජූලි මාසේ ඉඳලා මේ පන්ති වෙලාවල් ඕන එකක් වෙනස් කරගන්න පුළුවන්. මොකද දැන් සර් යනවානේ අර ට්‍රේනින් යනවානේ සර් දැන් ජොබ් එකකට යනවා. ඒත් ඒකේ ට්‍රේනින් යනවා. ඒක ඉවරයි තව ටික කාලෙකින්. හරිද? එතකොට ඉවරනහම මම ඔයගොල්ලොත් එක්කම තමයි. ඔයගොල්ලොත් එක්කම තමයි ඉන්නේ. එතකොට අපිට ඕන වෙලාවක වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔය මම මේ ජොබ් එකට යන හින්දා තමයි ළමයි මේ රෑ වෙලා දාලා තියෙන්නේ. එතකොට අපිට වෙලාව ලස්සන වෙනස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉස්කෝලේ යරලා ඒ වෙලාවකට උනත් දාගන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. හරි ළමයි එහෙනම් ඔයගොල්ලෝ අද හොඳයි. හොඳටම හොඳයි.
හරිද සුපිරි අපි එහෙනම් ඊළඟ දවසේ වැඩි ටිකත් එක්ක හම්බෙමු හැමෝටම good night ළමයි උසරණයි ආයුබෝවන් good night උසරණයි මම මීටින් එක එන් කරනවා ළමයි හැමෝටම good night good Good night night, sir. good night ළමයි